පෙරි වෙනවා. මූණු ටික බලන්න බෑයි. මේක හිමීට කිල්ල දෙකක් දා ගන්නවා. අඩු වෙන ප්‍රමාණයට වතුර දාන්න. දැන් මට කියන්නේ අපි වසක් විසක් කෑවහම ඒක මුලින්ම යන්නේ මොකේද දැන්? අක්මාවේ ඒ වසවිස විනාශ කරන්න හදන හැම වාරයක් ගානේම අක්මා සෛලයක් මොකද වෙන්නේ? මැරෙනවා. සාමාන්‍යයෙන් ඉතින් ඉතිරි වෙනවා තියෙනවා. මම කියන්නේ සමහර සාමාන්‍යයෙන් විවහාරය ගත්තාම ඉතින් මැරෙනවා ගොඩක් වෙලාවට. එහෙනම් පුළුවන් තරම් අපි වසවිස කාපුහාම අපේ මොන අවයවයේද ටික ටික නැතු යන්නේ? අන්න දැන් තේරෙනවද? ඒකයි ඔය කෘමිනාශකයේ දු ආහාර කෙලින්ම කෘමිනාශක හරි ආහාර වශයෙන් ගන්න හොඳ නැත්ති. කෙලින්ම අක්මාව ඩැමේජ් වෙනවා. ඒක ආපහු හරවන්න බෑ. ඊළඟ තව වඩකින් බොන අයට මොකද වෙන්නේ? පෙරි වෙනවා. තව මෙතනෝල්ද විෂ, එතනෝල්ද විෂ. මෙතනෝල් තමයි විෂ. එතනෝල් විෂද? නෑ. එහෙම නේද හිතන් ඉන්නේ? එහෙම නේද හිතන් ඉන්නේ? ඒ හින්දා චූටි මහත්තයා ටිකක් බීවට කමක් නෑ. දැන් සුදුතාත් ටිකක් බොන්න. ඒ කියන්නේ ටිකක් මැරෙන්න කියලා කියන්නේ. බං මෙතනෝල් උග්‍ර විසයි. එතනෝල් විෂයි ඒ තරම් විෂ නෑ. තේරුණාද? එතනෝල් විෂ නැද්ද? ඉතින් එතනෝල් විෂ නැත්තම් අක්මාවට හනි වෙන්නේ නෑ. මෙතනෝල් බිව්වොත් මෙතන